පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ නිවන පිළිබඳ බණ ටිකක් කියන්න. මේ ලෝකේ තියෙන වචන වලින් බෞද්ධයන්ට තිබෙන කනට ඊටමත් මිහිරිම වචනේ තමයි නිවන් කියන්නේ. ඒකනේ නිවන් කියපු ගමන් සාදු 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 කියන්නේ පුදුම විදියේ කනට සනීපයි ඒක. එතකොට මේ නිවන් කිව්වම සාදු කියලා නිවන් ලබන්න බෑ. නිවන පිළිබඳ දැනගන්න ඕන. දැන් බලන්න භාවනා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සමත භාවනා. අනික් එක විදර්ශනා භාවනා. දැන් බොහෝ අය අද කතා කරනවා කෙලින්ම විදර්ශනාව කළොත් ඇති කියලා. කෙලින්ම විදර්ශනාවක් කරනවා නම් මොකටද සමත කියලා එකක් අපිට ඉගැන්වුවේ? තේරුම් ගන්න ඕන. සමත භාවනාව කරන්න පහසුයි. මේ සමත භාවනාවේ තියෙනවා කර්මස්ථාන 40ක්. කර්මස්ථානම තියෙනවා අරමුණු. ඒ කියන්නේ භාවනාවට ගැළපෙන අරමුණු. මේ කර්මස්ථාන 40න් තමන්ගේ චරිතයට ගැළපෙන එක තෝරගන්න ඕන. ඒ තෝරගන්න කොටත් පරිස්සම් වෙන්න ඕන. තමන්ගේ චරිතයට ගැළපෙන කර්මස්ථානයක් තෝරගන්න ඕන ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා. දැන් අද මේක කියන්න ඕන. අද කර්මස්ථාන දෙන භාවනාව කියලා දෙන බොහෝ අය ඒ ඇත්තෝ භාවනා කරන්නේ නැහැ. ඒ අය භාවනා කරන්නේ නමුත් භාවනා කරන හැටි කියලා දෙනවා. අසාර්ථකයි. තමන් කරලා ඒ තුලින් ලබාගත් ප්‍රතිඵලය අනුන්ට කියලා දෙන්න. තමන් නොකර නිකරුණේ කියලා දුන්නා කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ. දැන් ගාන්ධිතුමාගේ චරිතය බොහොම ලස්සනයිනේ කියවන්න ඕන ගාන්ධිතුමාගේ චරිතය. මහත්මා ගාන්ධිතුමා පුදුම විදිහේ අවිහිංසාවාදී කෙනෙක් නේ. දවසක් අම්මා කෙනෙක් තමන්ගේ පුංචි දරුවාව එක්කරගෙන ගියා මේ ගාන්ධිතුමා ළඟට. ගිහින් පෙන්නලා කිව්වා මේ මගේ එක පුතා. මෙයා නිතරම සීනි කනවා. කොච්චර මොන ක්‍රමයකින්වත් බෑ මේක නතර කරගන්න. ඒකයි ඔබතුමා ළඟට එක්කන් ආවේ. ඔබතුමා යමක් කිව්වම ඕනම කෙනෙක් එක පිළිගන්නවනේ. මේ ළමයාට අවවාද දෙන්න කිව්වා. ගාන්ධිතුමා මොකද කළේ? මේ අම්මට කිව්වා අනේ අද නම් බෑ. ළමයාත් එක්කන් ගිහලා සතියකින් එන්න කිව්වා. දැන් මේ අම්මා සතියක්ම ඇඟිලි ගණන් කර කර බලාගෙන ඉන්නවා ගාන්ධිතුමා දෙන උත්තරේ මොකද්ද කියලා බලන්න. දැන් අපිට උනත් ওই වගේ කෙනෙක් සතියකින් එන්න කිව්වම අපි ඉතින් දින ගණන් කර කර ඉන්නවා. මේ අම්මා දැන් සතියක් පිරෙන වෙලාවේ පුතාවත් එක්ක කරගෙන ගියා. ගියාට පස්සේ ගාන්ධිතුමා ළඟට ගියාම මොකද අම්මේ කියලා ආයි කතා කළාම කිව්වා මේ සතියකින් එන්න කියපු නිසා මේ ආවේ. දරුවා එක්කන් එන්න කිව්වා. දරුවව ළඟට ගෙනිච්චම ගාන්ධිතුමා මොකද කළේ? ඔළුව අත ගාලා කිව්වා පුතේ මීට පස්සේ සීනි කන්න එපා. එච්චරයි කිව්වේ. මේව කිව්වම අම්මට කේන්ති ගියා. මේක එදාම කිව්වා නම් ඉවරයිනේ. එක්කන් ආපු දවසේම කිව්වා නම් පුතේ සීනි කන්න එපා කියලා. දැන් මං සතියක් බලාගෙන හිටියා මේ දෙන උත්තරේ. එතකොට ගාන්ධිතුමා කියනවා නෑ අම්මේ වරදවයි තන්න එපා. මේ දරුවාව එක්කන් එනකොට මමත් සෑමදාම සීනි කනවා. බත් කාලා සීනි ටිකක් කනවා. මගේ වැඩෙත් සීනි කන එක. ඉතින් මම සීනි කකා මේ කොල්ලට කිව්වොත් සීනි කන්න එපා කියලා මේක අසාර්ථකයි. මම සතියක් කල් ගත්තේ මොකද මේ සතිය තුල මම සීනි කන එක මුලින් නතර කරගත්තා. දැන් මම සීනි කන්නේ නැහැ. දැන් මට කියන්න පුළුවන් දරුවා සීනි කන්න එපා කියලා. ඉස්සෙල්ලා මේ බලන්න මේ චරිතවල තියෙන වැදගත්කම්. භාවනාව දැන් සමත භාවනාව වඩන කෙනෙකුට තමයි ඒකේ තියෙන ගැටලු ප්‍රශ්න තේරෙන්නේ. දැන් මේ භාවනාව තුලිනුත් පින්වත්නි පරිස්සම් වෙන්න ඕන. ගොඩාක් අය දැන් භාවනාව කරන්න ගිහිල්ලා ලෝකේ නැති ප්‍රශ්න ඇති කරගෙන. සමහර තරුණ ළමයි අනාගතයේ අපේ සමහර තරුණ ළමයි කුමතු භාවයට පත් වෙලා. කුමතු වෙලා.
මොකක්ද කාරණාව? භාවනා කරලා උමතුනේ. දැන් ප්‍රශ්නයක් නැද්ද? භාවනාව කරලා තියෙන මොලේ නැති කරගෙන උමතු වෙනවා නම් එහෙම භාවනාවක් අපිට ඕනද? එහෙනම් මෙතන භාවනාවේද වරද තියෙන්නේ? නෑ. භාවනාව කරන කෙනාගේත් භාවනාව කියලා දුන්නු කෙනාගේත් වරද. පින්වත්නි, ධර්මයේ අල්ලන ක්‍රමයක් තියෙනවා. දැන් බලන්න, ධර්මයේ අල්ලන්න කිව්වේ සර්පයෙක්ව අල්ලනවා වගේ. දැන් ගෙදරට විෂගෝර සර්පයෙක් ආවා, නාගයෙක් පොළගෙක් සර්පයෙක් ආවා කියමුකෝ. කවුරු හරි පඬිතෙක් ගිහලා සර්පයාගේ වලිගෙන් හරි බඩෙන් හරි ඇල්ලුවොත් මොකද වෙන්නේ? සර්පයා අනිත් පැත්තට ඇඹරිලා දෂ්ට කරනවා. මැරෙන්නයි වෙන්නේ. කෙලින්ම ගිහලා සර්පයාගේ බෙල්ලෙන් ඔළුවෙන් අල්ල ගත්තොත් මොකක්වත් කරන්න බෑ. බෙල්ලෙන් අල්ල ගත්තා නම් සර්පයාට දෂ්ට කරන්න බෑ. ධර්මයේ අල්ලන්න කිව්වෙත් ඔළුවෙන්. ඒකනේ ලොවඩ සංගරාවෙන්ම කියනවනේ ලස්සන්ට. තම නැන පමණි. ආරයා කිව්වා මෙයා කිව්වා නෙමෙයි. තමන්ගේ අපිට තියෙන උප්පත්තියෙන් ලැබිච්ච ඥානයක්. ඒකටයි කියන්නේ පිරිසිඳ පඤ්ඤා. උපතින් ලැබිච්ච නුවණ පාවිච්චි කරන්න. ඊළඟට සමාජයෙන්, රටෙන්, තොටෙන්, ගෙදරෙන්, පාසලෙන්, පන්සලෙන් ඇසීමෙන් ලැබෙනවා ඥානයක්. ඒකට කියනවා සුතමේ පඤ්ඤා. ඇසීමෙන් ලැබිච්ච නුවණ ඊළඟට කල්පනා කරන්න ඕන, සිතන්න ඕන. ඒකට කියනවා චින්තාමේ පඤ්ඤා. සිතීමෙන් නතර නොවි අර සිතන දේ භාවනාවට යොමු කරන්න. එතකොට ලැබෙන නුවණ තමයි භාවනාමේ පඤ්ඤා. එතකොට භාවනා නුවණ ලබා ගන්න නම් මුලින් කරන්න ඕන උපතින් ලබාපු නුවණින් වැඩ ගන්න ඕන. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තිය තියෙන්නේ මොලේ තිබුණොත් විතරයි. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මානනි, මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න නම් බුද්ධිය පාවිච්චි කරන්න. දැන් බලන්න සමත භාවනා. අනුස්සති භාවනා 10ක් තියෙනවා. අනුස්සති කියලා සමත කර්මස්ථාන වලින් භාවනා 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, කායගතා සති, මරණ සති, ආනාපාන සති. 10යි. 40ම කියන්න වෙලාවක් නැහැ. අපිට ලැබිලා තියෙන්නේ බොහොම සීමිත කාලයක්. එතකොට මම මේ අද නිවන ගැන බණ ටිකක් කියන්න කල්පනා කළේ මේ අනුස්සති භාවනාවල තියෙන 7 වෙනි කර්මස්ථානේ. දැන් බුද්ධානුස්සති කිව්වම අපි දන්නවා බුදු ගුණ. බුදු ගුණ මෙනෙහි කිරීම. ඉතිපිසෝ ගාථාව. ධම්මානුස්සති කිව්වම ධර්මයේ ගුණ. සංඝානුස්සති කියන්නේ සංඝ රත්නයේ ගුණ. සීලානුස්සති කියන්නේ අනුන්ගේ සීල නෙමෙයි. මම සමාදන් වෙච්ච සීලය පිළිබඳ නිතර මෙනෙහි කරනවා. අනුස්සති කියන්නේ ඒක අනුස්මරණය කරනවා. පන්සිල් පද පහෙන් මුල කැඩිලාද, අග කැඩිලාද, මැද කැඩිලාද මේක නිතර බලනවා. ඡාගානුස්සති කියන්නේ අනුන් දුන්නු දාන නෙමෙයි, Taman දුන්නු දානි පිළිබඳ කල්පනා කරනවා. ලෝභකම නැති කරගෙන, මසුරුකම නැති කරගෙන මම අතහැරියානේ, මම දුන්නානේ. ඒ පිළිබඳ ලෝභ හිතාගෙන අනේ අපොයි අපරාධි දුන්නේ කියලා කල්පනා කරන එක නෙමෙයි. මම අතහැරියා. ඔන්න ඡාගානුස්සති. ඊළඟට දේවතානුස්සති, දිව්‍ය ලෝකේ ඉන්න දෙවියෝ ගැනත් කල්පනා කරනවා. මේ දේව ලෝකෙට නිකන් ගියා නෙමෙයි, අම්මා නිසා ගියා, තාත්තා නිසා ගියා නෙමෙයි. කළ පින්කම් වල බලයෙන් ගියා. ඔන්න පිනේ විපාක දේව ලෝකේ සැප දෙනවා, දෙයියෝ ගැන කල්පනා කර. දේවතානුස්සති. දැන් බලන්න ඊළඟ එක උපසමානුස්සති. මේක මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. නමුත් භාවනා තමයි කරන්නේ. උපසමානුස්සති කියලා කියන්නේ නිවන. නිවන ගැන නිතර මෙනෙහි කරන. කායගතා සති කියන්නේ කය ගැන, තමන්ගේ කය. බඹයක් තරම් මේ ශරීරයේ අත්ති මස්මින් කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහරු කියලා කය ගැන කල්පනා කරනවා. මරණ සති කියන්නේ මරණය. මේ ලෝකේ ඉපදුනා නම් මැරෙනවා. ජීවිතං අනියතං මරණං නියතං, මරණානුස්සති භාවනා.
ආනපාන සතිය කියලා කියන්නේ උස්ම ගැන ඒක විදර්ශනාවටයි බර. එතකොට මේ බලන්න අනුස්සති 10න් 9ක් අපි දන්නවා. ඒ 9ෙම තියෙනවා තේරුම අපිට දැනගන්න පුළුවන්. මේ අත්වෙනි කර්මස්ථාන අනුස්සති භාවනාවල උපසමානුස්සති කියන්නේ නිවන. නිවන කල්පනා කරන ක්‍රමයක් තියෙනවා. දැන් බලන්න මුලින් දැනගන්න එපා නිවන කියන්නේ මොකද්ද කියලා. පාලියෙන් කියන්නේ නිබ්බාන. සිංහලෙන් කියනවා නිවන කියලා. නිබ්බාන කිව්වත් නිවන කිව්වත් නිබ්බුති අර්ථයෙන් තමයි මේක දීලා. නිබ්බුති කියන්නේ නිවුණු බව. නිවිලා. දැන් බලන්න මේ ලෝක ධාතු සියල්ලම ගිනි අරන් තියෙනවා. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක 16, අරූප ලෝක, රූප ඊළඟට තිරිසන් ලෝක, සතර අපාය, නාග භවන ඔය ලෝක කියනවනේ සත්වයෝ ඉන්න සෑම ලෝකයක්ම ගිනි අරන් තියෙනවා. ඒ ගින්න අපේ ඇස් දෙකට පේන්නේ නැහැ. ඇස් දෙකට පෙනෙන ගින්නක් නෙමෙයි තියෙන්නේ. ඒ ගින්න පෙනෙන්නේ නුවණට. ඒකනේ දැන් එදා බරණැස් නුවර ඉසිපතනේ බුදුරජාණන් වහන්සේ බලන්න ලස්සනට වදාලා පස්වග තවුසන්ට චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. ඒතර බුදුහාමුදුරන්ට ඇස් තිබුණ නැද්ද? ලෝකේ ලස්සන ඇස් තිබුණේ බුදුරජාණන් වහන්සේට. ඒක යසෝදරා ලස්සනට කිව්වා. භාර්යාවනේ ස්වාමි පුරුෂයාගේ ලස්සන දන්නේ. සඳලු තලයේ ඉන්න භාර්යාව තමන්ගේ පුතාට තාත්තගේ ලස්සන කියන. නරසිය ගාථා කියන්නේ ඒවට. කියනවා සිද්ධාර්ථ බෝසතාණන් මේ බුදුරජාණන් වහන්සේගේ ඇස් දෙක. ගෝප කුමෝ අබි නීල සුනෙත්තෝ. ලෝකේ ලස්සන මැස් තියෙන්නේ වස්සට. වසුපැටියගේ ඇස් දෙක ලස්සනයිලු. ඇතුළට ගිහිල්ලත් නැහැ, එළියට පැනලත් නැහැ. මැණික් ගුලි දෙකක් ඔබලා තිබ්බා වගේ කාන්තිමත් ලස්සන ඇස්. වස් එක්කේම අවුනාම බලන්න ඇස් දෙක පුදුම ලස්සනයි. ඉපදිච්ච ගමන් වස්සගේ ඇස් දෙක තවත් ලස්සනයි. එතකොට මේ ලස්සන ඇස් තිබුණා. එහෙනම් මෙතන කියන්නේ මොකද? චක්කුන් උදපාද. මස් ඇස් දෙකට මේ ගින්දර පේන්නේ නැහැ, කෙලස් පේන්නේ නැහැ. මෙන්න සම්මා දිට්ඨි නුවණැස මට ලැබුණා. මේ තිබිච්ච මේ කෙලෙස් නැමැති අන්ධකාරයේ දකින්න ආලෝකය ලැබුණා. ආලෝක උදපාද. අඳුරේ ඉන්න කෙනෙකු දැන් අපි මේ අඳුරේ ඉන්නවා. අපිට මේව පේන්නේ නැහැ. එතකොට මේ ලෝක ධාතු සියල්ලම ගිනි ගන්නවා ගින්දර 11ක. 11 ගින්න කියන්නේ ඒකයි. පළවෙනි එක මේව මතක තියාගන්න. පළවෙනි එක තමයි රාගය. රාගෙන් ගිනි යනවා. දෙවෙනි එක දෝෂය. තුන්වෙනි එක මෝහ. ඊළඟට ජාති. ඊළඟ ජරා. ඊළඟට මරණ. ඊළඟ එක ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. ඔන්න 11ක් තියෙනවා. මේකෙන් නිතරම අපි ගිනි අරන් ඉන්නේ. එතකොට මේ ගින්දර වලින් නිමිච්ච තැන තමයි නිබ්බාන. නිබ්බාන කිව්වේ ඒකයි. නිබ්බුති අර්ථේ නිවිලා. රාගේ නැහැ, රාගෙන් නිවිලා. ද්වේෂෙන් නිවිලා. මෝඩකමෙන් නිවිලා. උපතින් නිවිලා. වයසට යෑමක් නැහැ, එතනත් නිමිලා. මරණයක් නැහැ, ශෝක නැහැ, පරිදේව නැහැ, දුක්ඛ දෝමනස මේ මොකක් වන ඔක්කොම නිමිලා. නිමිච්ච තැනට කියනවා නිවන කියලා. ඒකයි නිබ්බාන කියන්නේ. එතකොට මේ නිබ්බානම බලන්න තවත් නමකින් අපි කියනවා නිර්වාණ කියලා. වාන කියලා කියන්නේ පින්වත්නි තෘෂ්ණාව. ඔය ධර්මපද විස්තර කරන්න එක නමකට තේරුම් ගොඩක් තියෙනවා. දැන් නිවන කියන එක විස්තර කරන්න නම් තියෙනවා 10000 ගාණක්. ලෝභය විස්තර කරන්න තියෙනවා නම් 100ක්. ඒ 100න් එකක් තමයි වාන. වාන කියන්නේ එකට තියලා ගැට ගන්නවා නැත්නම් බඳිනවා මස්සනවා කියන තේරුම. වාන කියන්නේ. එතකොට මේ සංසාරයේ එකින් එකට ගැට ගාලා මස්සලා
බැඳලා තියෙන එක වාන තෘෂ්ණාව. එතකොට මේ තෘෂ්ණාව නැමැති වානේ නැති තැන බැඳීම, ගැටීම, මැසීම නැති තැනට කියනවා නිවන කියලා. ඒ වගේම බලන්න තව නමක් කියනවනේ නිරෝධ. රෝධ කියන්නේ පින්වත්නි බන්ධනාගාරයට. බන්ධනාගාරයට කියන නමක් තමයි රෝධ පාලිය. දැන් බලන්න බෝගම්බර බන්ධනාගාරේ, වැලිකඩ බන්ධනාගාරේ මොකද කරන්නේ? කළ වැරදි වලට දඬුවම් දෙනවා. ඒතර මේ බන්ධනාගාරය ඇතුලේ වැරදි කරපු අය විතරද ඉන්නේ? නිලධාරි ගොල්ලොත් ඉන්නේ. උන් වැරදි කරලා නැහැ. ඒගොල්ලොත් ඉන්නේ බන්ධනාගාරේ. බන්ධනාගාරය ඇතුලේ ඉන්නේ. වැරදි කරලා නැහැ. ඒ වගේ මනුලොව නැම මේ මනුෂ්‍ය ලෝක කියන්නේ බන්ධනාගාරය. දිව්‍ය ලෝක කියන්නේ බන්ධනාගාර, බ්‍රහ්ම ලෝක බන්ධනාගාර. මොකද කරන්නේ? කුසල අකුසල කර්මයට අනුව සැප දුක් විඳිනවා. දැන් බලන්න වැලිකඩ බන්ධනාගාරේ ඉන්න කෙනාව මාරු කරනවා බෝගම්බරට. බෝගම්බරේ ඉන්න කෙනාව ගාල්ලට. මනුෂ්‍ය ලෝකේ නැමැති බන්ධනාගාරේ ඉන්න කෙනා මැරිලා දිව්‍ය ලෝකෙට යනවා. දිව්‍ය ලෝකේ නැමැති බන්ධනාගාරේ ඉන්න කෙනා අපායට යනවා. ඔන්න මාරුයි. එතකොට තව එකක් මතක තියාගන්න පාලි භාෂාවේ විතර නෙමෙයි භාෂාවේ මේ නියන්න කියන එක උපසර්ගයක්. නියන්න. නියන්න කියන්නේ උපසර්ගයක්. යම්කිසි නාම පදයකට කලින් නියන්න දැම්මොත් නෑ කියලා අර්ථයක් එනවා. අභාවය කියනවා නෑ. දැන් බලන්න උදාහරණයක් කෙලෙස්. කෙලෙස් තියෙන බව. නියන්න දැම්මොත් නිකෙලෙස් කෙලෙස් නෑ. පාලියෙන් කියනවා මක්ඛිකං කියලා මීමැස්සෝ ඉන්න මී වදේට. නියන්න දැම්මොත් නිමක්ඛිකං මීමැස්සෝ නැති මී වදේ. එතකොට රෝධ කිව්වම බන්ධනාගාර. නියන්න දැම්මොත් නිරෝධ. බන්ධනාගාරයක් නැහැ. එතකොට වාන කියන තෘෂ්ණාවට නියන්න දැම්ම මෙතන නිර්වාණ වෙනවා. අර බැඳීම්, ගැට ගැසිලි, මැසිලි මේවා නැහැ. එතකොට මේ නිවන කියන එක සැප තැනක්. මේක උඩ තියෙනවද යට තියෙනවද කොහෙද තියෙන්නේ කියන එක නෙමෙයි තර්ක කරන්න ඕන. මේක අවබෝධ කරගන්න. එතකොට මේ නිවන මේ උපසමානුස්සති භාවනාවෙන් කියන්නේ නිවන අරමුණු කරගෙන භාවනා කරන. එතකොට නිවන අරමුණු කරන්න මෙතන තියෙනවා විශේෂ නම් 5ක්. මතක තියාගන්න. පළවෙනි එක තමයි සබ්බ සංඛාර සමතෝ. දෙවෙනි එක සබ්බූ පතිපටි නිස්සග්ගෝ. තුන්වෙනි එක තණ්හක්ඛයෝ. හතරවෙනි එක විරාගෝ. පස්වෙනි එක නිරෝධෝ. එතකොට ඔන්න භාවනාව කරන්නේ කොහමද? නිවන කියන්නේ සංඛාර නැති තැනක්. සබ්බ සංඛාර සමතෝ කියන්නේ සියලුම සංඛාර වලින් සංසිඳුණා. සංඛාර කිව්වම මේ ලෝකේ නිවනට මෙහා තියෙන ඔක්කොම සංඛාර. ලෝකේ තියෙන පණ ඇති පණ නැති දේවලට කියන පොදු නමක් සංඛාර. බණ කියන මම සංඛාර, වාඩි වෙලා ඉන්න ඔය ඇත්තෝ සංඛාර, පුටුව සංඛාර, මේෂ සංඛාර, ගොඩ නැගිලි සංඛාර, ආකාශයේ තියෙන සඳ සංඛාර, තරු සංඛාර, පොළොව සංඛාර, සාගර සංඛාර ඔක්කොම සංඛාර. මේ සංඛාරවල තියෙන ලක්ෂණ 3ක්. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. උපාද, තිටි, භංග කියන්නේ ඒකයි. සංඛාරවල ස්වરૂපය. එතකොට සබ්බ සංඛාර සමතෝ. නිවන කියන්නේ මේ සියලුම සංස්කාර වලින් සංසිඳිච්ච තැන. ඒ නිසා නිවනට කියනවා ඒතං සන්තං ඒතං පනීතං. මේ සංඛාර නැති නිසා නිවන සාන්තයි ප්‍රණීතයි. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං කිව්වේ ඒකයි. සාන්තයි. යන්තං සන්තං පදං කිව්වේ ඒකයි. සාන්ත පදය කියන්නේ නිවන. සාන්ත පදේ තමයි නිවන. ඒතකොට සන්තං ප්‍රණීතං කිව්වේ මොකද? යම්කිසි තැනක නිකම් බලන්න පොළව තියෙනවා නම් අසාන්තයි. භූමිකම්පා වෙනවා. නිවනේ පොළව නැහැ, සාන්තයි ප්‍රණීතයි. යම්කිසි තැනක සුළඟ තියෙනවා නම් සුලි සුළං එනවනේ. අසාන්තයි. ප්‍රණීත නැහැ, දුකයි එතන. ඒ නිසා නිවන සාන්තයි ප්‍රණීතයි. යම්කිසි තැනක ගින්න තියෙනවා නම් අසාන්තයි. ජලයේ ද සුනාමි වාගේ આવම අසාන්තයිනේ. සාන්ත නැහැ, අසාන්තයි.
නිවනේ ජලය නැහැ. සාන්තයි. දැන් බලන්න බඩගින්න කියන එක නිකන් කල්පනා කරන්න ලොකු බඩගින්නක් තියෙනවා. ඉවසන්න බැරි. දැන් කෑවා. කෑවම සාන්තයිනේ. සනීපයි. ඒ මොකද සනීප බඩගින්න ඉවරයි. සංසිඳුණා. නමුත් මේ සංසිඳවීම తాවකාලිකයි. ආයි පැය දෙක තුනකින් ආයි බඩගිනියනවා. නිවනේම බඩගින්නක් නැහැ. සාන්තයි කිව්වේ ඒකයි. දැන් බලන්න පිපාසයක් තියෙනවා. උගුර කට වේලිලා. බීම එකක් හරි මොනවා හරි බීපු ගම හරිම සනීපයි. නිවන් දැක්කා වගේ තමයි ඒකත්. සනීපයි. නමුත් ඒක తాවකාලිකයි. తాවකාලිකයි. දැන් නිදිමතක් තියෙනවා. නිදාගත්තා. සනීපයි. නමුත් නිදාගෙනම ඉන්න බෑනේ ආයි නැගිටිනවා. ආයි නැගිටලා ටිකක් යනකොට ආයි නිදිමතයි. ඒවත් తాවකාලික සැනසෙල්ල. එතකොට මෙතන කිව්වේ මොකද්ද? සබ්බ සංඛාර සමතෝ සියලුම සංඛාර ධර්ම වලින් සංසිඳිච්ච තැන. නිවන ඔන්න භාවනා අරමුණ. නිවන කියන්නේ කිසිම සංඛාරයක් නැති. Tamanට තේරෙන්නේ ඔක්කොම මෙනෙහි කරනවා. ගස් කොළන් නැති, මල් ගස් නැති, ගෙඩි නැති, ගෑනු නැහැ, පිරිමි නැහැ, බල්ලෝ නැහැ, බලල්ලෝ නැහැ, දරුවෝ නැහැ, අම්මා නැහැ, තාත්තා නැහැ, බුදුවරු නැහැ, පසේ බුදුවරු නැහැ, රාතුන් වහන්සේලා නැහැ, මාර්ගඵල නැහැ, මොකක්වත් නැහැ නිවනේ. සබ්බ සංඛාර සමතෝ සියලුම සංස්කාර වලින් සංසිඳිච්ච උතුම් තැන නිවන. ඒ නිවන සාන්තයි, ප්‍රණීතයි, සැපයි, සැපයි කියලා අරමුණු කරනවා. දෙවනි ලක්ෂණය මොකද්ද? සබ්බූපදීපටි නිස්සග්ගෝ. මේ ලෝකේ තියෙන උපදි කියලා ಜಾති 4ක්. එකක් තමයි කන්දූපදි. ඒ කියන්නේ අපේ පංචස්කන්ධය. පංචස්කන්ධය උපදි. මේ පංචස්කන්ධය නිසානේ දුක තියෙන්නේ. දෙවෙනි එක තමයි ක්ලේශ උපදි. 1500ක් කෙලෙස් තියෙන. 1500ක් කෙලෙස්. ඊළඟ එක කාම උපදි. කාම උපදී කියන්නේ කාම ලෝකවල මේ විඳින සැප. ඊළඟ එක අபிසංකාර උපදී. ඒ කියන්නේ කුසල අකුසල කර්ම. මෙන්න මේවා මොකද කරන්නේ? සසර දිග්ගස්සන. ඉපදී මෙරි මෙරි යනවා මේකෙන් ස්කන්ධය නිසා. කෙලෙස් 1500 නිසා. කාම ලෝකවල තමයි අපි ආස. කුසල අකුසල කර්ම කළාම ඒවල විපාක විඳ විඳ යනවා. මනුලොවටත් වෙනවා, තිරිසන් ලෝකෙටත් යනවා අර විපාක. එතකොට මේ උපදි වලින් කරන්නේ මොකද? සසර දිග්ගස්සන. මේ උපදි ටික සිඳලා බිඳලා දැම්මම තමයි නිවන් දැක්ක කියන්නේ. ස්කන්ධය මේ කන්දේ නැති කළා. කෙලෙස් 1500 ආයි එන්නේ නැති විදියට නැති කළා. කාම ලෝකේ අතෑරියා. ඊළඟට කුසල අකුසල ඔක්කොම ඉවර කළා. ඔන්න බලන්න. ඒකටයි කිව්වේ ඒක නිවන සැපයි සාන්තයි. ඊළඟට තණ්හක්කයෝ. තණ්හක්කයෝ කියන්නේ තෘෂ්ණාව. තණ්හාව තියෙන කම්ම සසර අපි යන. මේ තෘෂ්ණාවනේ මුල. සමුදය කියන්නේ තෘෂ්ණාවනේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ සමුදය කියන්නේ තෘෂ්ණාව. තව එකක් මතක තියාගන්න. මේ උපසමානුස්සති භාවනාව කරගෙන යනකොට වැඩිපුරම අවබෝධ වෙන්නේ දුක්ඛාරිය සත්‍ය. දුක ගැන හොඳ අවබෝධයක් වෙනවා. දුක අවබෝධ නොකර දැන් බලන්න මේක දුකයි දුකයි කිව්වට කවුරුත් තේරුම් ගන්න නැහනේ. මොන වගේද කියනවා කවිය කියන්නේ? කකුලුවව අල්ලලා දියසැලියට දාන. දියසැලියට දාලා තමයි ලිපේ තියන්නේ. ඇයි මරලා දැම්මොත් මොකද වෙන්නේ? කකුලුවගේ මස් ටික දිය වෙනවා. කකුලුවගේ මස් මරලා දැම්මොත් දිය වෙනවා උණු වෙනකොට. ඒකයි පන පිටින් දාලා යටින් ගින්දර දාන. දැන් පන පිටින් ගින්දර දානකොට කකුලුවා මේ සීතල වතුර කියලා ඒට මේට පීන පීන ඉන්නවා. සැපයි. සැපයි කියලා පීන පීන ඉන්නවා. ගින්දර තද වෙනකොට වැඩි වෙනකොට රත් වෙනකොට කකුලුවා අනිත් පැත්තට ඇඹරිලා අර අඬු ටික දික් කරගෙන අනේ මැරිලා. එතකොට මේ ලෝකේ සැපයි කියලා අපි හිතාගෙන ඉන්නේ తాවකාලික දෙයක්. අපි නිතරම 11 ගින්නකින් ගිනි ගන්නවා.
11 ගින්නකින්. අර කකුලුවා වාගේ අපි මේක සැපයි කියලා සිතාගෙන ඉන්නවා දුක අවබෝධ කරගන්න අපි කැමතිත් නැහැ. අපි දුක අවබෝධ කරගන්න කැමති නැහැ. මේ ලෝකේ සාරයි කියලා දෙයක් නැහැනේ. ඔය ගමේ කොටේ කතාවක් තියෙනවා පිස්සිගේ පලාමල්ල වගේ කියලා. තියෙනවනේ මේ කතාව. මොකද කරන ඔය උමතු ලෙඩක් එහෙම තියන අය බලන්න පාරේ යන ගමන් ටින් කෑලි, ප්ලාස්ටික් කෑලි, බාල්දි, වයර්, කෝප්ප ඔය ජරාව ඔක්කොම උස්සගෙන යනවා. කවුරු හරි කියලා ඇයි මිනිස්සුયો මේවා විසික් කරපන්කෝ මේ මිනිහා බනිනවා. මේවා වටින ඒවා මගේ සම්පත් තියෙන්නේ. මේවා මට වටිනවා. පිස්සට ඕවා වටිනවා. ඒකයි කියන්නේ පිස්සගේ පලාමල්ල වගේ කියලා. ඒකේ ගත යුතු දෙයක් නැහැ. අපිත් එහෙමයි. ඇස් දෙකට රූප, කනට ශබ්ද, නාසිකාවට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශ මේවා ඔක්කොම සුබයි, සැපයි, සුබයි කියලා කල්පනා කළාට අර පිසිගේ පලාමල්ල වගේ ගත යුතු දෙයක් නැහැ. කිසිම සාරයක් නැහැ. කිසිම සාරයක් නැති ජීවිතයක් අපිට තියෙනවා. එතකොට මේ සාරය නැති ජීවිතයත් නිරන්තරයෙන්ම 11 ගින්නකින් දැවෙනවා. මේක අපිට තේරෙන්නේ නැහැ. අපි මේක සැපයි 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 කියාගෙන දුවනවා. දැන් බලන්න මොන තරම් දුකක්ද කියලා ඉපදෙනවා කියන්නේ. මේක දැන් අපි කවුරුත් උපන්නනේ. අපිට දැන් කියන්න පුළුවන් ඉපෙනකොට ඉපදෙනකොට තිබිච්ච වේදනාව අපි දන්නේ නැහැ. අවබෝධයක් නැහැ. වයසට යන්නේ ඒක සැපයිද නැහැ දුකයි. කිව්වට තේරෙනවද නැහැ. මැරෙනවා කියන එක අප්‍රිය දේ ළඟට එනකොට ප්‍රිය දේ වෙන් වෙනකොට සමහර අය ඉන්නවා ප්‍රිය දේ නැති වුණාම ජීවිතේ පවන් විනාශ කරගන්න. මේ දුක. එතකොට පින්වත්නි මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම අසරු සාරවත් දෙයක් නැහැ. ඒකයි කිව්වේ මේ උපදි ටික සියල්ලම නැති කළා. ඊළඟට තෘෂ්ණාව. තෘෂ්ණාව කියන මගේ කියලා අල්ලගත්ත තරමට දුකයි. තණ්හක්කයෝ නිබ්බාන. තෘෂ්ණාව නැති තැන තමයි නිවන. එතකොට නිවන සාන්තයි ප්‍රණීතයි කිව්වේ මොකද ඒකේ අල්ලගන්න දෙයක් නැහැ. අම්මා නැහැ, තාත්තා නැහැ, ළමයි නැහැ. දැන් බලන්න අද වුණත් දෙමව්පියෝ මේ තරම් දුක් විඳින්නේ දරුවෝ නිසානේ. එතන මොකද්ද තියෙන්නේ බැඳිලා. ඒ බැඳිල්ල ගලවන්න බෑ. ගම් ගාලා ලැබුවා වගේ නෙමෙයි. ඇට මිදුළු කාගෙන ගිහලා මේක බැඳිලා තියෙන්නේ. ඒ නිසා සැපයක් තියනවද? නෑ. ප්‍රේමතෝ ජායති සෝකෝ. අර බැඳීම නිසාම මොකද කරන්නේ? නැගිට වෙලේ ඉඳලා අඬනවා වැළපෙනවා. මොන තරම් දුකක්ද කියලා බලන්න. ඒකයි මේ නිවන සාන්තයි ප්‍රණීතයි කිව්වේ බැඳීමක් නැහැ. ඒ බැඳීම් කිසිදු දෙයක් නැති නිසා ඒතං සන්තං ඒතං පනීතං. එතකොට මේ නිවන අවබෝධ කරගන්නයි බුදුවරු බණ කියන්නේ. මේ නිවන බලන්න නිබ්බානං පරමං වදන්ති බුද්ධා. බුදුවරු නිතරම කියන්නේ නිවන් දකින්න. නිබ්බානං පරමං සුඛං. ලෝකේ තියෙන පරම සැපේ නිවන. නිවන තරම් වටින සැපයක් තව ලෝක ධාතුව ලැත්තේ නැහැ. ඒක අවබෝධ කරගන්නයි මේ භාවනා ක්‍රමේ වදාළේ. එතකොට සංඛාර කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම සංඛාර. මේ කිසිම දෙයක් නිවනේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ මේ මොකක්වත් නැහැ. නාම රූප මොකක්වත් නැහැ. චක්කු සෝත මේවා මොකක්වත් නිවනේ නැහැ. ඒ නිසා නිවන නිවිච්ච තැන. නිබ්බුති කිව්වේ ඒකයි නිවිලා. සංඛාර නැහැ. උපදි නැහැ. ඒ කියන්නේ සසර ගැට ගාලා යන මේ උපදි නැහැ. දිගින් දිගට යන්නේ ඔක්කොම ඉවර වුණා. ඊළඟට තණ්හාව නැහැ. තෘෂ්ණාව නැහැ. දැන් බලන්න අපි සසර පුරාම කලේ මොකද අල්ලගත්ත එකනේ. අපිට අතාරින්න බෑ. අවසන් වෙලාවෙත් මොකක් හරි අල්ලගෙනනේ ඊළඟ භවයේ දුකටපත් වෙන්නේ. අන්තිම වෙලාවෙත් මොකක් හරි අල්ලගත්තා. මේ අල්ලගත්ත තරමට මොකද වුනේ? දුක පස්සෙන් එනවා. එතකොට බුදුවරු වදාළේ අනාලයෝ. ආලය අතරින්. දැන් බලන්න අනාලයෝ කිව්වම තේරුම් ගන්න දැන් බලන්න දේවාලය කියලා වචනයක් තියෙනවනේ. දේවාලය කියන්නේ මොකද? දෙයියෝ ඉන්න තැන.
එතන දෙයියෝ නැත්තම් දේවාලයක් තියෙනවද? දෙයියෝ නැත්තම් දේවාල නැහැ. දෙයියෝ ඉන්න නිසා දේවාල. එතකොට අනාලයෝ කිව්වේ මොකද්ද? කෙලෙස් තියෙන තැන ආලයයි. ආලය කියලා වචනයක් තියෙනවනේ කෙලෙස්. තෘෂ්ණාව. ආදරයට කියන ආලය කියලා. එතකොට අනාලයෝ කිව්වේ මේ ඇලීම, ගැටීම, බැඳීම මේවා නැති තැන අනාලය. පින්වත්නි නිවන ගැන දැනගෙන තියෙන්න ඕන. එතකොටයි නිවන් දකින්න ආසාවක් එන්නේ. දැන් බලන්න බඩගින්නක් තියෙනවා කියලා කල්පනා කරන්න. බඩගින්න දුක දැනෙනවා එතකොටනේ. කලන්තය ඇවිල්ලා, ඔක්කාරය ඇවිල්ලා, විසික් වෙන්න යනවා, කැරකෙනවා, පණ නැති වෙනවා, වෙවුලනවා. ඔන්න එතකොට තේරෙනවා බඩගින්නේ දුක. දැන් බඩ පිරෙන්න කෑවම සනීපයිනේ. ඒ සනීප වුණාට පස්සේ අපි කල්පනා කරන ආයෙනම් මෙච්චර වෙලා ඉන්නේ නැහැ, ඉක්මනට කනවා මං, මේක ඉවසන්න බෑ. එතකොට ලෝකේ තියෙන දුක තේරුම් ගන්න නම් නිවන ගැන අවබෝධයක් තියෙන්න ඕන. නිවන් සැපේ අවබෝධ කරගත්ත කෙනාටයි මේ දුකෙන් එතර වෙන්න ආශාවක් එන්නේ. එතකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ බලන්න අවුරුදු 45ක් පුරාම කලේ මොකද ලෝකෙට මේ උතුම් ධර්මයේ දේශනා කළා. නිබ්බානං පරමං වදන්ති බුද්ධා කිව්වේ ඒකයි. නිතරම වදාලේ නිවන් දකින්න. එතකොට මේ ලෝකේ තියෙන මේ කරදර ප්‍රශ්න බාධක සියල්ලම අතෑරුණා. ඒකයි නිවන සාන්තයි කිව්වේ, ප්‍රණීතයි කිව්වේ. ඒ සාන්ත ප්‍රණීත නිවන පිළිබඳ නිතර නිතර මෙනෙහි කරන එක දස අනුස්සති භාවනාවල සත්වන්න උපසමානුස්සති භාවනාව. දැන් බුද්ධානුස්සති කිව්වේ බුදු ගුණ. මේ පොඩි දෙයක් මේක මම මේ විග්‍රහ කළේ. මා දීර්ඝව මා ගැඹුරින් අපිට පැයකට බණ කියන්න බෑ. එකක් ඉගෙන ගන්න. එකක්. දැන් මේක මතක් කළෙත් මොකද මේ ඊයේ පෙරේද මට දුරකථනයෙන් මේ ඕක ගැන මේ මාත්‍යේ බණක් කියන්න කිව්වා බෞද්ධ නාලිකාවේ. ඒකමයි මම අද මේ කෙටියෙන් ওই මතක් කළේ. ඒ මාත්‍යම ඉල්ලීමක් කළා. අනේ ස්වාමින් වහන්සේ මේ ගැඹුරින් එපා අපිට මේ තේරෙන විදියට කියලා දෙන්න. දැන් බලන්න කවුරු හරි ගෙදර මේ පුතා වේවා, දුව වේවා, අම්මගෙන් තාත්තගෙන් ඇහුවොත් උපසමානුස්සති කියන්නේ මොකක්ද අම්මේ? යන්න දැන් මට වැඩක් තියෙනවා කියලා එලෝ ගන්නවා දන්නේ නැති කම නිසා. මට මේ හැම පොයේටම සිලුත් ගන්නවා, බණත් අහනවා, පොතුත් කියනවා, අම්මා එලවනවා ළමයිව. මම මේ උයනවා තාත්තා ළඟට යන්න. තාත්තා කොයිද? ඉතින් තාත්තා කාලා බලම දැන් මට උකට වෙලාවක් නැහැ ළමයෝ. කියලා ඔය කරන්නේ දන්නේ නැති කම. ළමයෙක් ප්‍රශ්නයක් වම කියලා දෙන්න. දැන් මීදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මුලින්ම බැලුවේ මොකද? රටේ රජාගේ ඔළුව තියනවද කියලා. බුද්ධිය නැති රජෙකුට බණ කියලා වැඩක් නැහැ. ඒකයි නිතරම මේවා බලන්න ඕන. කියවන්න. කියවීමෙන් ඔය ඉස්සර කියනවනේ කියවීමෙන් මිනිසෙක් සම්පූර්ණ වෙනවා කියලා. ඒතර උපසමානුස්සති කියන බොහොම ලස්සනට ලියවිච්ච පොත තමයි විසුද්ධි මාර්ගය. ගෙදරක තියෙන්න ඕන පොතක් විසුද්ධි මාර්ගය. දැන් සිංහල භාෂාවෙන් තියෙනවනේ. ලස්සනට බලන්න පුළුවන්. කියවන්න පුළුවන්. එතකොට මේ විසුද්ධි මාර්ගයේ කියනවා ලස්සනට උපසමානුස්සති පිළිබඳ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තන්නක්කයෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. එතකොට තණ්හාව නැහැ, විරාගය අතෑරියා. රාගය අතෑරීමනේ විරාග කියන්නේ. රාග විරාගම නේසම ශෝකං. චත්තමානෝකතුමාට කිව්වේ රාගය විරාගයෙන් ජය ගන්න ඕන. රාගය දුරු කරන්න ඕන. එතකොට නිරෝධ කිව්වේ මේ බන්ධනාකාර කරදර බාධක මොකක් වන්නේ? අයං උච්චති නිබ්බාන. මේක තමයි නිර්වාණය කියන්නේ. එතකොට මේ පද පහ හොඳට පාඩම් කරගෙන එකින් එක නිතර නිතර මෙනෙහි කර කර ඒතං සන්තං ඒතං පනීතං. සංඛාර නැති නිසා නිවන සැපයි ප්‍රණීතයි. ඒකනේ අමෘතමා නිවන කියන්නේ ප්‍රණීත නිසා. අමෘතමා නිවන් සුව ලැබේවා කියන්නේ අමෘත වගේ නිවන. අජර කිව්වේ ජරාවක් නැහැ නිවනේ. අමර කිව්වේ මරණයක් නැහැ නිවනේ. දැන් අජර අමර කියලා අපි කියන්නේ නිවනට. මේ සැප ඇති සුන්දර වටින මේ නිරෝධාරිය සත්‍ය අවබෝධ කර ගන්න නම්
මුලින් කරන්න ඕනන්නේ මොකද්ද? නිවන පිළිබඳව නිතර නිතර කියවන්න ඕන, දැනගන්න ඕන. දැන් අද වුණත් ඇවිල්ලා බලන්න මේ නිකන් කල්පනා කරන්න. කවුරු හරි ලංකාවේ තියෙන ඈත පන්සලක් ගැන ඇවිල්ලා අපිට කියනවා අපි ගිහින් නැති තැනක්. ගල්ලෙන් තියෙනවා, පඩිපෙළ තියෙනවා, දිය ඇල්ලක් තියෙනවා, නාන්න පුළුවන් පොකුණක් තියෙනවා, ගලෙන්මයි ඔක්කොම තියෙන්නේ. මේක වර්ණනා කරනකොට අපිට ආසාවක් එනවනේ ගිහින් බලන්න. අපි පුන පුනා ඉන්නවා එතනට යන. ඊට පස්සේ අපි ගෙදර කට්ටිය ඔක්කොම එකතු කරගෙන බස් එකක් අරගෙන අර කියපු තැන බලන්න යනවා. ඒ බලන්න යන්න මොකද්ද මුල්ුනේ? සිතේ ආසාව. සිතේ කැමැත්තක් නැත්තම් ඒක බලන්න යන්න ආසාවක් එනවද? නැහැ. ඒකට ඕනේ නැහැ කියනවා. ආසාවක් කැමැත්තක් නැහැනේ. නිවනට සාදු සාදු කිය උන්නු පළියට නිවන් එන්නේ නැහැ. සාදු සාදු කියනවා. නමුත් නිවන් එයිද? නැහැ. ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදා අනුගමනය කරන්න ඕන. සියල්ලටම කලින් නිවන පිළිබඳ දැනගෙන තියෙන්න ඕන. නිවනේ ස්වરૂපය දැනගන්න ඕන. නිවනේ වටිනකම දැනගන්න ඕන. ඒකටයි සද්ධාව කිව්වේ. සද්ධාව නැති කෙනෙකුට නිවන් දකින්න බෑ. සද්ධාව ඇති කරගන්න ඕනේ නිවන පිළිබඳව. මේ නිවන ලෝකේ කවදත් තියෙනවා. බුදුවරු උපන්නත් නැතත් නිවන ලෝකේ තියෙනවා. නමුත් මේක වැසිලා තියෙන්නේ. ඒක පෙන්වන්න තමයි බුදුවරු බුදු වෙන්නේ. ආලෝකෝ උදපාදි කිව්වේ ඒකයි. මේ ඔක්කොම විනිවිද දකින්න ආලෝකයක් ආවා. ඒ නිසා පින්වතුනි අපි නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය කරනවා. දැන් ඉස්සරට වඩා ලංකාවේ බණ කියනවා. දැන් බණ බොහොම ලස්සනට ආන්දරගොල්ලෝ කියනවා. එක එක මාතෘකා එක එක විදියේ ධර්ම දේශනා මේ කියනව ඔක්කොම හොඳට තේරුම් ගන්න. සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන, මතක තියාගන්නත් ඕන. මේ පුංචි පුංචි කාරණා මතක තියාගන්න. ඒකයි දැනුම කියන්නේ. ප්‍රඥාව කියන්නේ ඒකයි. ඊළඟට ඒවා ජීවිතේට එකතු කරගන්න ඕන. දැන් අද වෙලා තියෙන්නේ හොඳට ආගෙනත් ඉන්නවා ඔක්කොම කරනවා නැගිටලා යනකොට බණ ටික ඔක්කොම ධර්මශාලාවේ. අරන් ගිහිල්ලා නැහැ. මේක අරගෙන යන්න. කොහොමද අරන් යන්නේ? කරේ තියාගෙන යනවද? නැහැ. සිතින් අරන් යන්න. දැන් අපි කරන්නේ කරේ තියාගෙන දුවන එක. අපි දන්නවා කියලා දුවනවා. දැන් බලන්න ගඟක් එතර වෙනවා පාරුවකින්. කැලණි ගඟ එතර වෙනවා කියමුකෝ පාරුවකින්. පාරුවෙන් එතර වෙලා අනිත් පැත්තට ගිය මිනිස්සයා නිකන් හරි කල්පනා කළොත් මම මේ ගඟෙන් ආවේ පාරුව නිසානේ. මේක මෙතන දාලා යන්න හොඳ නැහැ කියලා මේක කරේ තියාගෙන ගියොත් මොකද වෙන්නේ? ඇති වැඩක් නැහැනේ. ඒක එතන දාලා යන්නේ එකයි තියෙන්නේ. එතකොට ධර්මයේ තියෙන්නේ ඊතර වෙන්න. කරේ තියාගෙන දුවන්න නෙමෙයි. අද තර්ක කර කර වාද කර කර විකෘති කර කර මමයි දාන්නේ කියලා මේ මාළුකුට කයිවාරු ගාගෙන යන්න ඕනේ නැහැ. මේ පොඩි පොඩි දේවල් ඉගෙන ගන්න. මේවා භාවනාවට මේ යොමු කර ගන්න. දැන් බලන්න මේ නිවන ගැන සිතීම සතර ඉරියව්වෙන්ම කරන්න පුළුවන්. තිත්තං චරං නිසින්නෝවා සයානෝවා. හිටගෙන ඉඳගෙන ඇවිද නිදාගෙන මේ සතර ඉරියව්වෙන් මේ කරනකොට ඒක භාවනාවක් වෙන්නේ නැහැ. කුසලයක් වෙනවා. කුසල්. මේ යන සිතට වැඩක් දීලා. මේ භාවනාව කියන්නේ සිතේ එකඟ බවනේ. සමත භාවනාවෙන් කරන්නේ සිත එකඟ කරවනවා. මේ සිත එකඟ කරගන්න එක තමයි අමාරුම වැඩේ. ඒකනේ බණ පොතේ මේ සිත වඳුරට උපමා කරන්නේ. වඳුරා නිකන් ඉන්නේ නැහැ. ඒට පනිනවා මේට පනිනවා විරිත්තනවා කසනවා. නිකන් නිදාගන්නෙත් නැහැ. නිදාගත්තත් එකපාරට නැගිටලා පනිනවා යා පැත්තට. අන්නේ වඳුරු සිතක් අපිට තියෙන වඳුරු ගතියක්. මේ දුවන පනින නලියන දඟලන නටන මේ සිතට වැඩක් දෙන්න ඕන. ඒ තමයි මේ සමත කර්මස්ථාන වලින් කරන්නේ. Tamanට ගැළපෙන එක තෝරගන්න ඕන. ගැළපෙන කර්මස්ථානයක් තෝරගෙන ඒක නිතරම ප්‍රගුණ කරන්න. වෙලාවක් ලැබිච්ච වෙලාවක එක තැනක වාඩි වෙලා දවසේ පැය 24න් පැය භාගයක්වත් භාවනාවකට යොමු කරන්න එපා.
බලන්න අපි නැගිටිනවා කනවා බොනවා බුදිය ගන්නවා ඔය කාලේ ගියා. කාලේ ගියාට පස්සේ ආයෙ අද්දන්න බෑනේ. කාලේ ගියාට පස්සේ ආයෙ ගන්න බෑ. ඒ නිසා පින්වතුනි උපසමානුස්සති භාවනාව ගැන ලියවිලා තියෙන පොත්පත් කියවන්න. තව ওই විසුද්ධි මාර්ගය කියවන්න. මට ඕන උනේ උපසමානුස්සතිය පිළිබඳ දීර්ඝව විස්තරයක් කරන්න නෙමෙයි. මේ දස අනුස්සති වලින් අත්වැනි භාවනාව මොකක්ද කියලා දෙන්න. පැයයි නෙතිවනේ දැන් කාලේ ඉවරයි. දැන් වෙලාව ඉවරයි අපිට. මේට වඩා මේ බණ කියන්න බෑ. ඒ නිසා මේවා කියවන්න. උපසමානුස්සති කියන්නේ නිවන ගැන මෙනෙහි කරන එක. නිවන සාන්තයි ප්‍රණීතයි කියන එක. නිවනේ ජාති ජරා මරණ ව්‍යාධි මොකක්වත් නැහැ. මේ ජර මර කරදර කිසිම දෙයක් නැති නිසා සාන්තයි ප්‍රණීතයි. ඒ ගැන හිතන ජාති නැහැ, ජරා නැහැ, ව්‍යාධි නැහැ, ශෝක නැහැ, පරිදේව නැහැ, දුක්ඛ දෝමනස්ස උපායාස අප්පිය සම්පයෝග ප්‍රිය විප්පයෝග ඉච්ඡාභංග මේ මොකක්වත් නැහැ. එහෙමනම් ඊතර මොනතරම් සැපක් තියෙන්න ඕනද? ඒකයි වදාලේ නිබ්බාණං පරමං සුඛං. අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින්නනේ. නිවන ගැන දැනගන්න ඕනේ, සොයන්න ඕන, දැනගෙන තියෙන්න ඕන. එතකොටයි බුදු කෙනෙක් දැක්ක ගමන් නිවන් දකින්න ලැබෙන්නේ. දැන් බණ පොත්වල තියෙන්නේ බලන්න බණ පොතේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එක ගාතාවයි කියන්නේ. නිකං ආවද මේක නෑ සසර පුරුද්ද පස්සෙන් ආවා. නිවන ගැන භාවනා කරලා නිවන දැනගෙන අවබෝධ කරගෙන හිටපු නිසා වාසනාව ලැබුණා. බුදුරජාණන් වහන්සේව දැක්කා, රහතන් වහන්සේ නමක් දැක්කා. එක පදයයි කිව්වේ තේරුණා ජාති ජරා මරණ ආදී දුක් වලින් එතරව ලබන අමාමා නිවන් දැක්කා.